මේ වීඩියෝ එක අවසානය දක්වා අහන්න. හොඳින් අහන්න. ආයිබෝවන් සුබ උදෑසනක් වෙන්න ඕනේ හැමෝටම. මේ වීඩියෝ එක සමහරට බලන්න ගත්තාම ක්වොලිටි එකක් නෑ කියලා වගේ අදහසක් එන්න පුළුවන්. මම මේ පාසලේ පන්ති කාමරේ ඉන්න ගමන් මේ වීඩියෝ එක කරන්නේ. වීඩියෝ එකේ ක්වොලිටි එක නෙවෙයි, මේ වීඩියෝ එකෙන් කියන කාරණාව මොකද්ද කියන කාරණාව විතරක් ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා මම ඔබ හැමදෙනාගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේක පුළුවන් තරම් බලන්න, පුළුවන් තරම් බලලා ෂෙයා කරන්න. ඉතාලම කෙටියෙන් මම කියන්න හදන කාරණේ සරලව කියන්න. පහුගිය දවස්වල දැක්කා මම මේ සමාජ මාධ්‍යවල සහ අදත් මම දැක්කා පෝස්ට් ගණනාවක් කුවමාරු වෙනවා මේ පාසල් ගුරුවරුන්ගේ කාර්යභාරය පිළිබඳව. ඒ හැම පෝස්ට් එකකම තියෙනවා පාසල් ගුරුවරුන්ට ඉට්ටු කරන්න දාලා තියෙන අමතර රාජකාරී පිළිබඳව. ඒවයින් ඉවත් වෙන්න ඕන කියන අදහස තමයි ඒ සෑම පෝස්ට් එකකම තියෙන්නේ. එක පෝස්ට් එකක මම දැක්කා ඒ රාජකාරිය නෑ, එක අපි කරන්න ඕන, ගුරුවරු කරන්න ඕන වගේ අදහසක් ඒකේ තිබුණා. ඒ පෝස්ට් එකේ තිබුණේ මේ දරුවන්ගේ හැඳුනුම්පත් සකස් කිරීම පිළිබඳව. දරුවන්ගේ හැඳුනුම්පත් හැදීමේ සිට ගුරුවරයාට උගන්වන රාජකාරියට අමතරව ගුරුවරුන්ට ආපු රාජකාරි නැත්තම් පවර්ලා තියෙන වැඩ කොටස් ප්‍රමාණය ගත්තොත් එහෙම ලයිස්තුවත කළොත් එහෙම දරුවාට පණුපෙත්ත දෙන තැන, රුබෙල්ලා එන්නත විදින තැන ඉඳන් දරුවන්ගේ කොණ්ඩ කපන එක, රැවුල් කපන එක, දරුවන්ට උගන්වන එක, දරුවන් ක්‍රීඩාවට මේ ආදී වශයෙන් විශාල කොටස් ප්‍රමාණයක් පවර්ලා තියෙනවා. ඍජුවම ඒක ගුරුවරුන්ට අදාළ නැති කොටස් විශාල ප්‍රමාණයක් ගුරුවරුන්ට පවර්ලා තියෙනවා. පැහැදිලිවම පාසල්වල සියලුම ගුරුවරුන් ප්‍රතික්ෂේප කළ යුතු කාර්යයන් ගණනාවක් තියෙනවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියගේ කාර්යයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ කාර්යයන්, ඊට පස්සේ පාසල් කම්කරුවන්ගේ කාර්යයන්, පාසලේ වැහිපීලි සුද්ධ කරන එක, පරිසරය සුද්ධ කරන එක, මේ වගේ අනවශ්‍ය වැඩ ගොඩක් දාලා තියෙනවා. මෙන්න මේවා කරන්න ගියාම තමයි ඒ රාජකාරී වලට යට වෙච්චාම තමයි පන්ති කාමරේට දරුවාට උගන්වන්න යන්න තියෙන කාලය අහිමි වෙන්නේ. ඒක අහිමි වෙච්චාම තමයි දරුවාට ඉගෙනුවේ නෑ. ඒ නිසා අපි ටියුෂන් වලට දරුවෝ එක්ක යන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට, බලධාරීන්ට මේක පේන්න ඕන, මේක දැනෙන්න ඕන. ගුරුවරයාට අදාළ සිලබස් එක උගන්වන්න අවස්ථාව හදලා දෙන්න, අනවශ්‍ය රාජකාරී ඉවත් කරන්න. මම දැක්කා කියලා තියෙනවා එක තැනක දරුවන්ට මේ හැඳුනුම්පත් හදන එක පාසලෙන් කරන එක හොඳයි කියලා. ඒකට හේතුව මොකද්ද දන්නවද? ඒ හොඳයි කියන්නේ ඒ අම්මට හරි තාත්තට හරි තමන්ගේ දරුවාගේ හැඳුනුම්පත හදලා දෙන්න ග්‍රාම සේවක මහත්තයා ගාවට යන්නවත්, එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නවත් නිවාඩුවක් දාන්න හැකියාවක් නැතිකම. පන්ති කවයක් තිබ්බහම වාර එකට එකක්, අවුරුද්දට තියන්නේ පන්ති කව 3යි. ඒකට එන්නේ නැති අම්මලා තාත්තලා ඉන්නවා. හැමදේම පාසලට බාර දීලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ ඒ රාජකාරී හැඳුනුම්පත් හදන වගේ දේවල් අපි කරාට කමක් නැහැ කියලා. මම නම් හිතන්නේ ක්‍රීඩා තරඟයකටවත් දරුවෝ අරන් යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දරුවෝ දෙමාපියෝ හරි කවුරු හරි ක්‍රමයකින් යන්න ඕනේ. ගුරුවරයාගේ වගකීම අදාළ ස්ථානට යන්නේක ඒක කරන්නට ඕනේ. අනවශ්‍ය බරක් අපි මේ දරන්නේ. අපේ අතින් වේදම් කරගෙන අපි යන්න ඕනේ සමහර අවස්ථාවලදී. ඒ නිසා ගුරුවරයාට හිමි රාජකාරිය කරන්න අවස්ථාව හදලා දෙන්න. එතකොට ගුරුවරයා පාසලේ හරි කාර්යභාරය ඉගැන්වීම කරයි. එතකොට ටියුෂන් වලට දරුවන්ට යන්න නැතුව ඔය කියන අඩුපාඩු මගහැරීවි. ඉතින් මේ පිළිබඳව පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. අවසාන ඉල්ලීම ගුරුවරයාට පන්ති කාමරය ඇතුලේ උගන්වන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙන්න.